Hai කොහොමද live with Tishi YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට අරගෙන ආවේ හරියටම කොහොමද බතලක් තඹ ගන්න කියලා ඒ රෙසිපි එක ඔයාලත් එක්ක share කරගන්න. මම මේ විදිහට බතල ටික පොතු ටික සුද්ධ කරලා අරගෙන තියෙනවා. ඉතින් සමහර අය නම් පොත්ත පිටින්ම තමයි තඹ ගන්නේ. ඒ වුණාට මම මේ විදිහට ඒ පොත්ත ඉවත් කරලා අරගත්තා. දැන් අපි කරන්න ඕනේ මේ විදිහට අපි බතල තඹ ගන්න භාජනයට අපි මේ බතල ටික දාගමු. දැන් මම භාජනයට මේ විදිහට බතල ටික ඔක්කොම දාගත්තා. දැන් අපි කරන්න අවශ්‍ය වෙන්නේ මේකට වතුර දාගන්න ඕනේ. වතුර දානකොට මේ බතල වැහෙන මට්ටමට දාගත්තම හොඳටම ප්‍රමාණවත්. දැන් අපි මේකට රස පදමට ලුණු දාගමු. දැන් අපිට තියෙන මේ බතල ටික තඹ ගන්න සාමාන්‍යයෙන් විනාඩි 15ක් 20ක් වගේ යනකොට බතල ටික හොඳටම තැම්බෙනවා. මම විනාඩි 10කට විතර පස්සේ මේ විදිහට බතල ටික ඇරලා බැලුවා. විනාඩි 10න් නම් තැම්බෙන්නේ නැහැ. විනාඩි 20ක්වත් යනවා. මේ විනාඩි 20කට පස්සේ අපි මේ විදිහට ඇරලා බලමු. බලලා ඔයාලට පුළුවන් මේ විදිහට හැන්දක් ආධාර කරගෙන බතල අලයකට මේ විදිහට තියලා තද කරලා බලන්න. එතකොට තැම්බිලා නම් අපිට හොඳට බලා ගන්න පුළුවන්. ඉතින් විනාඩි 20කට පස්සේ ලිප ඔෆ් කරලා මේ විදිහට මම බතල ටික වෙන භාජනයකට බාගත්තා. මේ බලන්න හොඳටම තැම්බිලා තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ විදිහට කරලා බලන්න. ඉතින් ඔයාලා වෙනුවෙන් ගොඩ දවසකට පස්සේ තමයි වීඩියෝ එකක් අරගෙන එන්න පුළුවන් වුණේ. ඉතින් එහෙමනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.